ටැලන්ට් තියෙන අය ඉන්නවා. එතකොට මේ අම්මලා අපේ අස්කර් ඇවිල්ලා වෙනම ටැලන්ට් එකක් තියෙන ළමෙක්. අපිට හම්බෙච්ච මටත් හම්බෙච්ච මේ කාලෙදි يعني යාට වෙනම ටැලන්ට් එකක් තියෙනවා. යා කාවින් ෆුඩ්ස් කාවින් කරනවා. එතකොට මේ යාගේ වෙනම බේස් වලට අමතරව වෙනම පැත්තකින් යාගේ කරියර් එක ඩෙවලොප් කරගෙන යනවා. තේරෙනවද? මම පොඩි ටැග් එකක් එනවා යාට. මේ නයිෆ් එක. මම ගාව ගානක් තිබ්බ නයිෆ් එකක්. මේක ඇවිල්ලා ඔරිජිනල් කාවින් කපන නයිෆ් එකක්. මේක මට තායිලන්ඩ් වල මගේ හඳුනනවාට. මාත් ඔයගෙම ඒ කාලේ වැඩ කරගෙන ඉද්දි අතුරුට මගේ ෂෙෆ් කෙනෙක් තායිලන්ඩ් වලින් නම් එක්තියා මට gift එකක් විදියට ගෙනත් දීලා මේක මයිත් එක්ක කම්පිටිෂන් මං ගන්නේ අවුරුදු 10ක් විතර කම්පිටිෂන් වල මගේ වැඩ කරා මේ නයිෆ් එක. දැන් ඩ්‍රොයින් කරලා මේ පැත්තේ කපන්න පුළුවන්. මේක තායිලන්ඩ් වලින් මට හම්බුනේ. මේකත් මම අස්කරට දෙනවාද? මම යා යන ගමනට ගොඩක් කැමති ඉන්න. දැන් මේක මේකට කියන්නේ මගේ පරණ දීප නයිෆ් එකක් කියන්නේ පරණ කියන්නේ කම්පිටිෂන් වල පාවිච්චි කරපු නයිෆ් එක තායිලන්ඩ් වලින් මට ෂෙෆ් කෙනෙක් ගෙනලා දීපු නයිෆ් එකක්. නැත්නම් මේක දැන් මම පාවිච්චි කරන අඩුයි. ඒක දුන්නා අස්කරට. ලස්සන වටවිලන් වලින් කාවින්ඩ් කරලා තියෙනවා. මාර සර්ප්‍රයිස් එකක් කරේ එකපාරට. ලස්සනයි නේද? කරමලි සතුටුයි මේ වගේ ටැලන්ට් තව ඉස්සරහට යන්න ඕන. මේ ඔලිම්පික් එකක් වර්ල්ඩ් කප් එකක් ගිහිල්ලා ගෝල්ඩ් මෙඩල් එකක් ගන්න